සුබ දවසක් වේවා සියලු දෙනාටම. ඉතින් අදත් වෙනදා වගේම අපි වීඩියෝ එකක් ගේනවා එළවලු වගාවේදී ගොවීන් මුහුණ දෙන ගැටලුවක් සම්බන්ධව කතා කරන්නත් ඒ ගැටලුවට අපිට භාවිතා කරන්න පුළුවන් උපක්‍රමයක් ගැන කතා කරන්නත් තමයි යන්නේ. ඉතින් අද අපි ඔයාලට හඳුන්වා දෙන්නේ එළවලු වගාවේදී ගොවීන් මුහුණ දෙන ප්‍රධානම ගැටලුවක් තමයි මේ කෘමීන්ගෙන් සිද්ධ වෙන හානිය. ඉතින් මේ කෘමීන්ගෙන් සිද්ධ වෙන හානිය අවම කර ගැනීමට භාවිතා කරන්න පුළුවන් ක්‍රමවේදයක් ගැන තමයි අපි අද කතා කරන්න යන්නේ. ඒ තමයි අපිට මේ ස්ටිකි ට්‍රේප්ස් කියන්නේ. ස්ටිකි ට්‍රේප්ස් අපිට භාවිතා කරන්න පුළුවන් මේ එළවලු වගාවේදී ගොවීන් මුහුණ දෙන මෙන්න මේ කෘමී හානිය අවම කර ගැනීමට. ඉතින් අපිට මේ ස්ටිකි ට්‍රේප්ස් ගැන කතා කරද්දී මේකේ දෙපැත්තම ඇලවෙනවා. ඉතින් ඔයාලට පේනවා මේකේ කෘමීන් ඇලවිලා ඉන්නවා. මේක සාමාන්‍ය වෙළඳපොලෙන් මිලදී ගැනීමේ හැකියාවක් තියෙනවා ඔයාලට. රුපියල් 47ත් 57ත් වගේ ප්‍රමාණයකට මේ ස්ටිකි ටේප්ස් එකක් මිලදී ගන්න පුළුවන්. ඉතින් අපි දන්නවා මේ විශේෂයෙන්ම මිරිස් වගාවේදී අපි මුණ දෙනවා මේ කොළ වීම කියන රෝගී තත්ත්වයට. මෙන්න මේ රෝගී තත්ත්වය අපිට අවම කර ගැනීමටත් මේ ස්ටිකි ට්‍රේප්ස් අපිට භාවිතා කිරීමේ හැකියාවක් තියෙන. මොකද කුඩිත්තංගෙන් විසිද්ධ වෙන හානිය අවම කරගන්න පුළුවන් වෙනවා මේවා භාවිතා කිරීම තුළින්. ඉතින් මීට අමතරව අපිට ගෝවා වගාවේදී සහ අනෙකුත් එළවලු භෝග වගාවේදී කෘමීන්ගෙන් සිද්ධ වෙන හානිය අවම කර ගැනීම සඳහා මෙන්න මේ ස්ටිකි ට්‍රේප්ස් කියන උගුල් අපිට භාවිතා කිරීමේ හැකියාවක් තියෙනවා. ඔයාලට පේනවා අපිත් කිහිපයක් භාවිතා කරලා තිනවා මේ වගාවේදී. ඉතින් අවසාන වශයෙන් ඉල්ලන්නේ මේ channel එක subscribe කරලා අපිට සහයෝගය ලබා දෙන්න කියලා.